බෝයි මේ ඔයාගේ බෝයි එක දාලා යනවා මේ කෑ ගහන්න එපා අරක නාට්‍යපන්කෝ අනේ මේ නැත්නම් කෑ ගහපන්කෝ අනේ ප්‍රියංගව දා එයා වයලින් එක ගෙනියන්නේ බෝයි එක දාලා බෝයි එක නැතුව වයලින් එක ගන්න පුළුවන්ද ප්‍රියංගව දා මේක ඔයාගේ එක අතෝක ගිහින් දෙන්න පුළුවන් නේ මහදුරක් නෙවෙයිනේ මම කෑනු ගහින්නකෝ උඹ බෝයි එක දෙන්න යන්නේ ටයි එකකුත් දාගෙන වෙන්න ඇති මොකක්ද ඒ කතාවේ තේරුම? ඒ කතාවේ තේරුම? උඹ අර අම්මා එක්ක එන කොණ්ඩේ බොකුටු කෙල්ලට ලයි. බොරුද? ඒකනේ හැමතිස්සෙම බෝ එකයි ටයි එකයි ඉස්සර කරගෙන ජනකලාකට දුවන්න හදන්නේ. ඉඳා ඔබේ ටයි එක. අනේ බෝ එක. බලාගෙන යද්දී මිනිස්සු බෙනාමකට බල්ලා කියලා බයින එක සාධාරණ. හරි වන්නේ තියෙන්නේ මෑන්ට.